බරණැස ලෝකයේ පැරණිතම නගරය සහ පූජනීය භූමිය ලෙසින් හඳුන්වනු ලබනවා. වර්තමානයේ මේ බරණැස වාරණාසි හෝ කාශී ලෙසින් හඳුන්වනු ලබනවා. මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගංගා නදී තීරයේ පැවති බවට විශ්වාස කරනවා. බරණැසෙහි ඉන්දියාවේ ප්‍රධාන ආගම් දෙකේ ඉතිහාසය සංරෝහණ කරන වැදගත් සන්නිධිස්ථානයක්. හින්දු ආගමට අනුව මෙය ශිව දෙවියන්ගේ නගරය ලෙසයි. හින්දු පුරාවෘත්තවලට අනුව බරණැස ශිව දෙවියන් විසින් නිර්මාණය කරන ලද බවත් විශ්වාස කරනවා. බරණැසට ආසන්නයේ පිහිටි ඉසිපතන මිගදාය බෞද්ධයන්ගේ පරම පූජනීය ස්ථානයක් වනවා. බුදුරජාණන් වහන්සේගේ පළමු ධම්ම දේශනය පැවැත්වුණේද මෙහිය. වර්තමානයේ මෙයට වාරණාසි නැසින් නම ලැබී ඇත්තේ උතුරු සහ දකුණු මායිම් ඔස්සේ ගලා බසින වරණා සහ ආසි යන ගංගා දෙක